චීස් බේරෙන රසමරස පීස එකක් කාලා බලමුද? එහෙනම් අද කියලා දෙන්න රසමරස පීස එක හදන විදිය. මුලින්ම භාජනයක් අරන් ඒකට ඊස් තේ හැන්දක් දාගන්න ඕන. ඊට පස්සේ ඒකටම සීනි තේ හැන්දකුත් දාගන්න ඕන. දැන් ඒකට මද රසන වතුර කෝප්පයක් එකතු කරගන්න. ඊට පස්සේ හොඳට ඊස් ටික දිය වෙනකන් කලවම් කරගන්න ඕන. හොඳට කලවම් වුණාට පස්සේ පියනකින් වහලා ඊස් ටික හොඳට විනාඩි 10ක් ඇක්ටිව් වෙන්න තියන්න. ඊට පස්සේ හදාගමු පීසා සෝස් එක. මුලින්ම භාජනයක් අරන් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරන්න. ඊට පස්සේ ඒකට සීන්ව කපාගත්ත බීලුණු ගෙඩියක් සහ තක්කාලි පේස්ට් එක එකතු කරගන්න. ඊට පස්සේ තක්කාලි සෝස්, සෝයා සෝස්, බාබකියු සෝස්, ඔයිස්ටර් සෝස් එකතු කරලා සෝස් එකක් හදාගෙන ඒක මේ මිශ්‍රණයට එකතු කරන්න. ඒ ඔක්කොම එකතු කරලා උතුරගෙන දෙයක ලුණු ෂුට්ටක් එකතු කරලා අන්තිමට බාගන්න. මේ තියෙන මම පීසයක් උඩින් දාගන්න ලෑස්ති කරගත්ත දේවල් ටික. බෙදපු චිකන්, සොසේජස්, මාළු මිරිස්, ලුණු සහ තක්කාලි පෙති. චීස් වලට මම ගත්තේ මොසරෙල්ලා චීසුයි, චෙඩා චීසුයි. මේ තියෙන ඊස්ටුයි බටරුයි දාලා නාගත්ත පිටිඩෝ එක පැය 4කට විතර පස්සේ. මුලින්ම පිටමෝලියේ තියෙන වාතී වත් වෙනකම් පිටමෝලිය හොඳට නීට් කරගන්න ඕන. ඊට පස්සේ බටර් ගාගත්ත තැටි එක පිටමෝලිය හොඳින් තුනී කරගන්න. හොඳට තුනී කරගත්තට පස්සේ කෑරප්පුවක් අරන් මේ විදියට සිදුරු කරගන්න. ඊට පස්සේ හදාගත්ත පීසා සෝස් එක අරන් තුනී කරගත්ත පිටමෝලිය වටේටම ගාගන්න. ඊට පස්සේ සෝස් එකට උඩින් මොසරෙල්ලා චීස් ටිකක් දාගන්න. ඊට පස්සේ මාළු මිරිස් පෙති කපාගෙන ඒ ටිකක් තියාගන්න. මාළු මිරිස් වෙනුවට බෙල් පෙපර් උනත් දාගන්න පුළුවන්. මාළු මිරිස් ටිකට උඩින් ලුණුයි තක්කාලි පෙති ටිකක් දාගන්න. තක්කාලි කන්න කැමති කෙනෙක් ඉන්නවනම් තක්කාලි දාගන්න නැතුව ඉන්න පුළුවන්. ඊට පස්සේ බෙදගත්ත සොසේජස් ටිකයි චිකන් ටිකයි ඇඩ් කරන්න ඕන. අන්තිමට උඩින් චීස් ටිකක් තියාගන්න. කනකොට චීස් ඇදෙන්න ඕන නම් මොසරෙල්ලා චීස් ටිකක් වැඩියෙන් එකතු කරගන්න ඕන. ඔය අතරද සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් oven එක ප්‍රීහීට් වෙන්න දාන්න. oven එක ප්‍රීහීට් වෙලා ඉවරනාට පස්සේ සෙල්සියස් අංශක 200ට විනාඩි 15ක් පීසා එක බේක් කරගන්න ඕන. බේක් වෙන්න දානකොට oven එකේ උඩ යට දෙකම රත් වෙන විදියට බේක් වෙන්න දාන්න. බේක් වෙලා ඉවරනහම පීසා එක හිමීට බා ගන්න ඕන අත පුච්ච ගන්න නැතුව. oven එකකින් ගත්ත ගමන්ම පීසා එක ඉක්මනින් කපාගෙන රස බලන්න ඕනේ. එතකොට තමයි චීස් හැදෙන්නේ. මේ පීස් එකත් හරිම රසයි. ඔයාලත් හදලා try කරලා බලන්න. තවත් අලුත් රෙසිපි එකක් අරන් ඉක්මනින්ම එන්නම්.